තෙරුවන් සරණයි දරුවනි. අද මම කතා කරන්නේ ඝන දෙවියන්ගේ පිහිට හරියටම කොහොමද ගන්නෙ කියලා. ඝන දෙවියෝ හින්දු දේව මණ්ඩලයේ ඉන්න ප්‍රධානම දෙවි කෙනෙක්. ඒ වගේම බෞද්ධයන් වන්දනාමාන කරන දෙවි කෙනෙක්. එතකොට මේ ඝන දෙවියන් කියලා කියන්නේ නුවණට අධිපති දෙවියන් හැටියට සලකනවා. එතකොට මේ විශ්වයේ තියෙන දැනුම අවබෝධය එතකොට ඒවට අධිපතිත්වය දරාගෙන ඉන්න දෙවි කෙනෙක්. එතකොට මේ විශ්වයේ පුරා විහිදිච්ච අසීමිත දැනුම් සම්භාරයක් තියෙනවා, ඥාන සම්භාරයක් තියෙනවා. ඒ ඥාන සම්භාරය අපි යම් ප්‍රමාණයකට අපේ ජීවිතවලට එකතු කරගත්තොත් තමයි අපිට මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. කෙනෙකුට ඒක භාවනා බලයෙන් හිත දියුණු කරලා ලැබෙන දෙයක් විදියට ගන්නත් පුළුවන්. තව කෙනෙකුට පෙර සසර පුරුද්දක් හැටියට එන දෙයක් වෙන්නත් පුළුවන්. එතකොට දෙවියන් පිළිබඳව ගෞරවයෙන් ඒ දිව්‍යමය ශක්තියින්ගේ ආශිර්වාදය ආකර්ෂණය ලබාගෙන අපිට ඒ ශක්තියින් අපේ ජීවිතයට එකතු කරගන්නත් පුළුවන්. විශේෂයෙන් ඉගෙන ගන්න දරුවෙකුට මේ ඝන දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම চিරාත් කාලයක් මේ ලංකාවේ බැතිමතුන් සිද්ධ කරනවා. ඒ නිසා අකුරු කියවන අවස්ථාවක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසලට අලුතින් බාර දෙන අවස්ථාවක වෙන්න පුළුවන්. විභාගයක් සඳහා සූදානම් වෙන අවස්ථාවක වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ අවස්ථාවන් වල මේ ඝන දෙවියන්ගේ පිහිට ලබා ගන්නවා එක පැත්තකින්. අනිත් එක තමයි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් දියුණු කරගන්න, ඊළඟට ගමන් බිමන් සඳහා ආරක්ෂාව ලබා ගන්න. මේ වගේ අවස්ථාවන් වලත් අපි මේ ඝන දෙවියන්ගේ පිහිට ලබා ගන්නවා. ඒ නිසා මේ ඝන දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් දිනදා ජීවිතයට ඉතාම ගොඩක් මේ ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන්. ඝන දෙවියන් උදෙසා පුද පූජාවන් තියෙනකොට පිරිසිදුකම, භක්තිමත් භාවය ඉතාම වැදගත්. මම පසුවට දක්වන්නම් මේ විශේෂ සූර්ය සංක්‍රාන්ති දින. ඉතින් මේ සූර්ය සංක්‍රාන්ති දිනවලදී ඒ මොහොතේදී ඝන දෙවියන් උදෙසා නියමිත පූජාවන් සිද්ධ කරන්න පුළුවන් නම් වර්ෂේ පුරාවට ඒ ඝන දෙවියන්ගේ ආශිර්වාද නිරන්තරයෙන් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඝන දෙවියන්ට පුද පූජා පැවැත්වීමේදී ඉගෙන ගන්න දරුවෙක් නම් වෙනත ව්‍යාපාරික ස්ථානයක නම් කළු ගලින් කරපු හරි එහෙම නැත්නම් දැන් ගල් කුඩු වලින් හදපු ඝන දෙවි පිළිම තියෙනවනේ. ඒ වගේ තින් අර ගාම්භීර ස්වභාවයක්, ලස්සනක් තියෙන, කල්පවතින තත්වයක් තියෙන ඝන දෙවි පිළිමයක් ගෙනල්ලා ඒ සඳහා වන්දනාමාන කරලා ඒ පිහිට ලබා ගන්න පුළුවන්, ඒ ආකර්ෂණය ලබා ගන්න පුළුවන්. එතකොට මේකෙදී අපිට කරන්න පුළුවන් වත්පිළිවෙත් ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඝන දෙවියන්ට පූජා කරන්නේ කෙසෙල් පූජා කරනවා, අඹ පූජා කරනවා, පළතුරු වශයෙන් උක් දඬු වගේ දේවල් පූජා කරනවා. ඊට අමතරව මී පැණි මිශ්‍රාග්ගලා කැවිලි වශයෙන් පූජා කරනවා. පොල් ගෙඩියක් පූජා කරනවා. ඒ වගේ පූජාවන් ඝන දෙවියන් උදෙසා පූජාවන් හැටියට සිද්ධ කරනවා. ඒත් එක්කම විශේෂයෙන් රතු පාට මල්, සුවඳ මල්, කහ පාට මල්, මේ වගේ මල් පූජාවන් සිද්ධ කරන්නත් පුළුවන්. එතකොට ඔබ යම් කිසි විදියකින් ඝන දෙවි පිළිමයක් Tamanට පුද පූජා පිණිස ගේනවා නම් ඒ නියමිත ස්ථානයක ආසනයක තැන්පත් කරලා ඒක බලපිහිටුවා ගන්න පුළුවන්. ඒ බලපිහිටුවා ගන්නකොට විශේෂයෙන් අපි කරන්න ඕන දෙයක් තමයි එලකිරි, එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් හරි කමක් නැහැ, අරගෙන හොඳට මේ පිළිමය හිසේ ඉඳන් දෝවණය කරන්න ඕනේ.
කිරි වලින්. ඊට පස්සේ කහ වතුරෙන් දෝණය කරන්න ඕනේ. අවසානයේදී රෝස වතුරෙන් දෝණය කරලා, ඒ කියන්නේ පිනිදිය වලින් දෝණය කරලා අපිට පුළුවන් මේ හොඳ පිරිසිදු රෙදි කඩකින් පිළිමය පිරිසිදු කරලා පිහලා ඒ නිසි ආසනය තැන්පත් කරන්න. ඊට පස්සේ තමයි අර කියපු විදිහට පළතුරු වර්ග, ඊළඟට අග්ගලා, ඊට පස්සේ කිරි පැණි වගේ දේවල් පූජාසනයේ තැන්පත් කරලා පහන් ආලෝක දැල්වලා සුවඳ දුම් පූජා කරලා අපිට පුළුවන් ඒ ගෞරවාදරය දක්වන්න. මගේ මේ channel එකේ තියෙනවා මේ ගණපති ස්තෝත්‍රය. එතකොට ඒ ගණපති ස්තෝත්‍රය අපි යම්කිසි ශක්ති බලයකින් ලබාගත් ස්තෝත්‍රයක්. ඉතින් ඒ නිසා ඒක ඔබට පුළුවන් වාදනය වෙන්න සලස්වන්න. එතකොට ඒ විදිහට નિયમિત වෙලාවට ඒ පුද පූජා තැන්පත් කරලා නමස්කාර කරලා ඒ ස්තෝත්‍ර නාද කරවලා ඔබ බලාපොරොත්තු වෙන ඒ ඥානය, දැනුම, අවබෝධය ලබා ගන්න තුරු විභාග ජය, ව්‍යාපාරික දියුණුව, ආරක්ෂාව, මේ හැම දෙයකම ඔබට යම් ආශිර්වාදයක් ළඟා කරගන්න පුළුවන්. මෙන්න මේ දවස් තමයි මේ වර්ෂයට අදාළව 2026 වර්ෂයට අදාළව තියෙන්නේ. ඉදිරියේ දින මාර්තු 15 තියෙනවා පාන්දර 1:08ට, අප්‍රේල් 14 තියෙනවා උදේ 9:33ට, මැයි 15 තියෙනවා උදේ 6:28ට, ජූනි 15 තියෙනවා හවස 12:58ට, ජූලි 16 තියෙනවා හවස, ඒ කියන්නේ රාත්‍රී 11:44ට, අගෝස්තු 17 උදේ 8:03ට, සැප්තැම්බර් මාසේ 17 වෙනිදා උදේ 7:58ට, ඔක්තෝබර් මාසේ 17 වෙනිදා 7:57ට රාත්‍රී, නොවැම්බර් 16 රාත්‍රී 7:48ට, දෙසැම්බර් 16 උදේ 10:29ට. එතකොට මෙන්න මේ වෙලාවන් තමයි සූර්ය සංක්‍රාන්ති වෙලාවල්. ඉතින් මේ සූර්ය සංක්‍රාන්ති වෙලාවල් වලදී තමයි මේ ගණ දෙවියන් උදෙසා විශේෂ කොට මේ පූජාවන් තියන්නේ. ඉතින් ඒ තියෙන අවස්ථාවන් වල ඔබට යම් අපහසුතාවයක් තියෙනවා නම් මම යෝජනා කරනවා, ඒ කියන්නේ මේ විදිහට කරන්න. උදේ සූර්ය උදාවත් එක්ක බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා ඉන්න අනතුරුව මේ පූජාව සිද්ධ කරන්න. ඒකෙනුත් මේ ආශිර්වාදය ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ ගණ දෙවියන්ගේ ආශිර්වාදය ඊටම වැදගත්. හැම දෙයකම දියුණුවට, සතුටට, දැනුම ඥානෙ දියුණු කරගන්න, බාධක බිඳගෙන ඔබේ ඉදිරි අරමුණු සාර්ථක කරගන්න බොහොම හෘදයාංගම ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ගණ දෙවියන් පිළිබඳව ගෞරවයෙන්, විශ්වාසයෙන් මේ පුද පූජාවන් નિયમિત ආකාරයට සිද්ධ කරන්න. ඊට අමතරව මේ ගණපති ස්තෝත්‍රය මම පහළ ලින්ක් එකේ දාන්නම්, ඔබට ඒක යොදා ගන්න පුළුවන්. එහෙමනම් දරුවන් සරණයි.